ආයුබෝවන් සුබ අලුත් අවුරුද්දක් වේවා. අද මම ඔබට රැගෙන එන්නේ 2026 සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ නැකත් සීට්ටුවයි. මේ වීඩියෝ එක නරඹන්න කලින් මගේ 24+ ශ්‍රී ලංකා YouTube channel එක දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න. 2026 අලුත් අවුරුදු නැකත් සීට්ටුව. අලුත් අවුරුද්ද සඳහා නව සඳ බැලීම. අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මාස 20 වන සිකුරා දිනද අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් මාස 19 වන ඉරිදා දිනද නව සඳ බැලීම මැනවි. අලුත් අවුරුද්ද සඳහා තෙල් වලන් ලිප තැබීම. අප්‍රේල් මාස 5 වන ඉරිදා දින පූර්ව භාග 11:08ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹවන් පැහැයෙන් යුත් වස්ත්‍රයෙන් සැරසි දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා තෙල් වලන් ලිප තබා අවුරුදු කැවිලි වර්ග පිස ගැනීම මැනවි. පරණ අවුරුද්ද සඳහා ස්නානය. අප්‍රේල් මාස 13 වන සඳුදා දින දිවුල්පත් යුෂ මිශ්‍ර නානුගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි. අලුත් අවුරුදු උදාව. අප්‍රේල් මාස 14 වන අඟහරුවාදා දින පූර්ව භාග 9:32ට සිංහල අලුත් අවුරුද්ද උදාවේ. පුණ්‍ය කාලය. පුණ්‍ය කාලය අප්‍රේල් මාස 14 වන අඟහරුවාදා පූර්ව භාග 3:08 සිට එමදා අපර භාග 3:56 දක්වා පුණ්‍ය කාලය බැවින් ඊට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත් අධ්‍යාත්මික කටයුතු දානමය පුණ්‍ය ක්‍රියා සහ පුණ්‍ය කාල චාරිත්‍රයන්ගේ යෙදීම මැනවි. ආහාර පිසීම. අප්‍රේල් මාස 14 වන අඟහරුවාදා පූර්ව භාග 10:51ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසි දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා කිරිබතක්ද කැවිලි වර්ගයක්ද දී කිරි සහ විලඳ පිළියෙල කර ගැනීම මැනවි. වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය. අප්‍රේල් මාස 14 වන අඟහරුවාදා අපරභාග 12:06ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසි දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි. අලුත් අවුරුද්ද සඳහා හිස තෙල් ගෑම. අප්‍රේල් මාස 15 වන බදාදා පූර්ව භාග 6:55ට පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පද්ද පයට කොළොන් පද්ද තබා කොහොඹපත් යුෂ මිශ්‍ර නානු හා තෙල්ගා ස්නානය කිරීම මැනවි. හදිසි රාජකාරී සඳහා පිටත්ව යෑම. අප්‍රේල් මාස 17 වන සිකුරාදා දින පූර්ව භාග 5:38ට රන්වන් පාට වස්ත්‍රාභරණයෙන් සැරසි දීකිරි මිශ්‍ර කිරිබතක්ද හෙළ මෝරුද උඳු මිශ්‍ර කැවිලි වර්ගයක්ද අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යෑම මැනවි. රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම. අප්‍රේල් මාස 20 වන සඳුදා පූර්ව භාග 6:27ට ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසි කිරිබතක්ද එලකිරි මිශ්‍ර කැවිලි වර්ගයක්ද අනුභව කර දකුණු දිශාව බලා හෝ අප්‍රේල් මාස 20 වන සඳුදා පූර්ව භාග 6:50ට මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසි ගෙතෙල් හා තල මිශ්‍ර කිරිබතක්ද දී කිරි සහ අග්ගලා සමග කැවිලි වර්ගයක්ද අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත්ව යෑම මැනවි. අලුත් අවුරුද්ද සඳහා පැළ සිටවීම. අප්‍රේල් මාස 23 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 9:01ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි උතුරු දිශාව බලා පැළ සිටවීම මැනවි.